ගයිස් මම සාදරයෙන් පිළිගන්නවා අපේ පළවෙනි කුකරි වීඩියෝ එකට. අපි අද හදන්නේ රස කොත්තුවක්. අපි එහෙනම් යම් වීඩියෝ එකට. මුලින්ම අපි ගන්නවා ලීක්ස් කපාගෙන. ඊට පස්සේ ලුණු සහ කැරට්. ඊට පස්සේ කපාගත්තු ගෝවා. ඊට පස්සේ බැදගත්තු බිත්තර දෙකක්. ඒ චුට්ටක් කඩාගෙන ඊට පස්සේ කඩෙන් ගෙනාවු කොත්තු පැකට් එකේ කොත්තු. අපි මෙතන බැද ගන්න ගමින් පවතින්නේ මාළු චූටියට කපලයි සුදු ලුණුයි ඉඟුරුයි. අපි ඒව දැන් තෙලේ ගැඹුරු ටිකක් තෙල් දාලා බැද ගන්න ගමන් තියෙන්නේ. එතකොට මේ තරතුරේදී අපි මේ බිත්තර එක චූටි කෑලි වලට කඩා ගන්නවා. ඔන්න ඔය ආකාරයට. ඊට පස්සේ ඉතින් අපි මේක චුට්ටක් රන්වන් පාට වෙනකම් හොඳටම බෙද ගන්නවා. මේ වීඩියෝ ඉවර වෙනකම්ම බලන්න. ඔය subscribe button එකයි like button එකයි click කරන්න. ඊට පස්සේ අපි දානවා මේකට කැරට්. ලුණු දැම්ම දාන්නේ නැහැ. ලුණු ටික දාන්නේ අපි අවසානට. ඊට පස්සේ අපි මේකට දානවා ගෝවා. ඊට පස්සේ අපි හොඳට කවලම් කරගන්නවා. හොඳටම කවලම් කරගන්න. මේ කවලම් කරගන්නකොට චුට්ටක් ලිපේකින් දාලා අඩු කරගන්න. ඔය ආකාරයට හොඳින් මිශ්‍ර කරගන්න. මද වේලාවක් මේක බැදුනට පස්සේ කියන්නේ මද වේලාවක් මිශ්‍ර කරගත් පසු අපි මේකට දාගන්නවා අපේ ලීක්ස් ටික. චුට්ට දාගන්න ඕන. සේරෝම දාගන්නේ නැහැ. භාගයක් වගේ තමයි දාගත්තේ. ඒකත් මේ වගේ මිශ්‍ර කරගන්න ඕන. අපි ඉතින් රසපම්මින් ලුණු දාන්න ඕන. ඊට පස්සේ ඉතින් කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අපේ අර බිත්තර කෑලි ටිකත් මේකට දාගන්න ඕන. අපි කුඩු කරගත්තු. තාම කොත්තු දැම්මේ නැහැ. ඔන්න දැන් කොත්තු දානවා. සේරෝම කොත්තු ටික දාලා ඉවරයි. දැන් ඉතින් ටිකක් වෙලා මේක රත් වෙන දෙන්න ඕන. රත් වෙන දෙන ගමන් අපි මේක කවලම් කරන්නත් ඕන. ඔන්න ඔය වගේ. ඊට පස්සේ අපේ අර ලුණු ටික අපි දැම්මේ නැති ලුණු ටික අපි මෙන්න මේ වෙලාවේදී එකතු කරන්න ඕන. මේ වගේ හොඳින් මිශ්‍ර කරන්න ඕන. ඉතින් අපි චූට්ටක් රස බලනවා. ලුණු හොඳද කියලා. ඊට පස්සේ අපි අවසානට මේකට සීනි චුට්ටක් ඇඩ් කරගන්න ඕන. සීනි ගොඩක් ඇඩ් කරගන්නේ නැහැ. චුට්ටයි. ඊට පස්සේ අපි සීනි ටිකත් එක්ක කොත්තු ටික හොඳට කවලම් කරගන්න. එතකොට තමයි නියම රහ එන්නේ. හොඳට කවලම් කරගන්න.
අපි එහෙනම් අපේ වීඩියෝ එකේ අවසාන හරියට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපේ කොත්තු එක රෙඩි. මේ තියෙන්නේ කොත්තු එක. එහෙනම් අපේ මේ රසමරස කොත්තු එක ඔයාලත් අත්හදා බලන්න. අත්හදා බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද අපි සමුගන්නවා නිවෙන් රෝ.